සුබ දවසක් යාළුවනේ. මේ සාරි ජැකට් එක මහන්න තමයි මම මේ පොත් ටික අරන් ඔක්කොම පෙරලන්න ගත්තේ. මේකේ අත් දෙක මෙහෙම පෙවුනට ඒක චුට්ටක් අමාරුයි. ඒක හොයාගන්න තමයි මම මේ ඔක්කොම පොත් ටික පෙරලන්න ගත්තේ. මේ බලන්නකෝ. ඕනම කෙනෙකුට පහසුවෙන් මොන සයිස් එකේ ඇඟක් එක්ක ආවත් ලස්සනයි නේද යාළුවනේ. මම දැක්කම ආස හිතෙනවා. ඉගෙනගත්ත දේවල් ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. අමාරු දෙයක් ආවම තමයි පොත් ටික පෙරලන්නේ. පෙරලලා කොහොම හරි මට ඕන දේ හොයා ගන්නවා. මාර වටිනවා ඉගෙනගත්ත දේක් ළඟ තියනවා කියන්නේ. මේ මම කරපු සාරියක ඇඩ්වාන්ස් කෝස් එක. ඒකේ කරගත්ත නෝට්ස් තමයි මම මේක කරේ වර්ජිනියා රෝස් මැඩම්ගෙන් ඔන්ලයින් කරේ. ඉතින් ඇත්තටම මොකක් හරි ගැටලුවක් ආවහම මම කරන්නේ මේ පොත් ටික පෙරලන එක තමයි. එතකොට ඒකෙන් මට ඌමනා දේ හොයාගන්න පුළුවන්. අමුතු විදිහේ මේ අපක් එක්ක සාරියකට එකක් කරලා දෙන්න කියලා ඕඩර් එකක් ආවා. ඒක තමයි මම මේ දැන් හොයන්නේ. ඒක නිකන් මට චුට්ටක් හිතා ගන්න බැරි එකක්. ඉතින් කොහොම හරි කරන්නත් ඕනේනේ. ඒක නිසා මේ බලනවා. ඉතින් මේ දේවල් මේක පෙරලා හොයලා බලනකොට මට ඕනේ දේ මට හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඕනම පැටර්න් එකක් මට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මගේ මේ පොත් ටිකක් තියෙනවා. මිස්ෙන් ඉගෙනගත්ත දේවල් ගොඩක් දැනුමක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඉගෙනගත්ත දෙයක් කවදාවත් අහක යන්නේ නැහැ යාළුවනේ. අර වැඩ මේ වැඩ අරක හින්ද බෑ මේක හින්ද බෑ මට මේක බෑ එහෙම කිය හිත ඉන්නවා නම් ඇත්තටම හොඳම දේ තමයි කොහෙන් හරි පටන් ගන්න එක. සාරි ජැකට් කියන එක නම අහද්දි මම හරි බයෙන් හිටියේ. මට මේක බෑමයි කියලා තමයි හිතාගෙන හිටියේ. අනිත් ඕන එකක් පුළුවන් සාරි ජැකට් නම් මට බෑ කියලා. ඒ වුණාට මම මේ මිස්ලේ කෝස් එකට ජොයින් වුණාට පස්සේ මට දැනුණා ඇත්තටම මේ ලේසිම දේ තමයි මේ සාරි ජැකට් කියන්නේ කියලා. ඇත්තටම ඔව්. ඇඳුම් වලින් ලේසිම එක තමයි සාරි ජැකට්. මහන්න තියෙන්නේ ටිකයි. අනිත් ගවුම් අනම්මනම් ඒ වගේ වල මහන්න ගොඩක් ඒවා තියෙනවනේ. සාරි ජැකට් එක එහෙම නෙමෙයි මහන්න තියෙන්නේ ටිකයි. ඉතින් මේ ඒ වුණාට මට මගේ ඕන එක හොයාගන්න මේකෙන් උදව්වක් ගන්න පුළුවන්. මට ඕන පැටර්න් එක තියෙන්නේ මේ වගේ චූටි මෙහි අතක්. ඒකට උරීස නෑ. උරීස නැතුව වර්ක් කරලා තියෙන සාරි ජැකට් එක. ඒකට මේකෙන් මට ඒක ගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක වගේ තමයි. ඒකෙන් මෙන්න මේ ඉතින් යාළුවනේ මේකෙන් ඒ අත මෙන්න මෙහෙම ඔන්න ඔහොම චූටි එකක්. ඔන්න ඔහොම. එතකොට මේ අත වර්ක් කරලා තියෙන්නේ. එතකොට අපිට ඕන නම් මෙන්න මෙහෙම පොඩි බෑන්ඩ් එකක් එක්ක මේ අත දාගන්න පුළුවන්. එතකොට හරි කියලා තමයි දැන් මටත් හිතෙන්නේ. ඔය හිතියා ඒක ඒ විදිහට කරගත්තා නම් හරි කියලා හිතෙනවා. මම මේක ඉතින් ඔයාලට පෙරලලා ඔක්කොම පෙන්නන්න. මම කරපු දේවල්, ඉගෙනගත්ත දේවල් ටිකමට මම පෙන්නන්න. ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් හදිසියකට මේ වගේ ඕනනම් වීඩියෝසුත් තියෙනවා. මේ අපිට උගන්වපු වීඩියෝ එකක් ආපහු ඉවරලා තියෙනවානේ. බැරි මොනවද ඉතින් මේ පැටර්න් එක පොඩ්ඩක් බලලා ඊට පස්සේ
මේවා මම ඔක්කොම අලවලා තියෙනවා මට තේරුම් ගන්න පහසු විදිහට. ඒ කියන්නේ මට පැටර්න් එක තේරුම් ගන්න පහසු විදිහට තමයි මේ අලවලා තියෙන්නේ. මේක මේ කොළ එකක් එක්ක තියෙන ජැකට් එකක්. ක්‍රොස් ඕවර් එකක්. කොළ එකක් අර මෙහෙම ක්‍රොස් වෙන්නේ මේ වගේ එකක්. මට තේරුම් ගන්න ලේසි විදිහට තමයි අලවලා තියෙන්නේ. එතකොට මට ලේසි. මම මෙහෙම ඇලුවාම දැන් දන්නවා මම මෙතන මේක තමයි ඩාට් එක මේ දෙක මෙහෙම එකට අල්ලලා මහන්න ඕනේ. එතකොට මෙතනට මේක මේ වන් ෂෝල්ඩර් එකක්. මේ පැටර්න් ඔක්කොම කරලා තියෙනවා. ලස්සනයි නේද යාළුවනේ? මම දැක්කහම ආස හිතෙනවා. මේ බලන්නකෝ. කොච්චර මාස්තර තියෙනවද? මේ ඩාට්ස් කියන්නේ ඩාට්ස් මැනිපුලේෂන්. මේ තියෙන්නේ යාළුවනේ ඩාට් එකක් එක එක්කෙනාගේ මිම්ම අනුව ඩාට් එක හොයාගන්න ඕනේ සූත්‍රයක්. ඒ කියන්නේ දැන් මගේ එක්කෙනෙකුගේ බ්‍රෙස්ට් එක සමනෙන් 36යි කියමුකෝ. එතකොට තව එක්කෙනෙකුගේ 36යි. ඒ වුණාට එයාගේ එක්කෙනෙක්ගේ ඉන 30යි අනිත් එක්කෙනාගේ ඉන 33යි කියමුකෝ. එතකොට පපුව එකම ප්‍රමාණය. එතකොට පපුව යටේ යට තියෙන වටේ වෙනස්. එතකොට 36 පපුව වුණා කියලා එක්කෙනෙකුට දාන්න ඩාට් එක අනිත් එක්කෙනාට දාන්න බෑ. ඒ දෙන්නට ඩාට් කලලවල් දෙකක්. ඒ ගණන හදාගන්න සූත්‍රය තමයි මේක. එතකොට සාරි ජැකට් එක මාර නීට් වෙනවා. මේ ඕනම කෙනෙකුට පහසුවෙන්ම එතකොට මේ මොන සයිස් එකේ ඇඟක් එක්ක ආවත් කරගන්න පුළුවන්. එතකොට දන්නවනේ මේකට මෙහෙම පෝස් එකේ මගේ පොත් දෙකක් තිබුණා. මේ අනිත් එක. මේක තමයි පළවෙනි පොත් හැබැයි. පළවෙනියටම කරපු එක මේක. තියෙන බේසික් ලොක් එක ඔක්කොම සූත්‍ර දීලා තියෙනවා. කැට අකුරෙන් ඉක්මනට ලියලා තියෙනවා. මට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මම මේ ලියා ගන්නවා මේ මිස් කියන ඒවා මම යා සමහරට කටින් වල නිකන් කී ඉන්නකොට කියවෙන වැදගත් කරුණු මම නම් ලියා ගන්න. ඒත් මට පස්සේ මේවා බලද්දී මට තේරුම් ගන්න පුළුවන්. වචනයක්වත් අහ කියන වචන නැති නිසා තේරෙම හැම මම ලියා ගන්නවා. මේකත් බලන්නකො මේකත් වැඩියෙන්ම අපි දන්නේ දැන් අර මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේ ඩබල් කට් එකක් එද්දී මෙන්න මේ යටින් නවන කොටස නැවුවට පස්සේ මේ වගේ මෙන්න මේ හැඩයට ආවොත් ඒ හැඩේ මේ හැඩේ කරගන්න විදිහ තමයි තියෙන්නේ. ඒතකොට මේ කොටස අයින් ඉවත් කරලා ඒක හරියට ඒ දුර ප්‍රමාණය මැනලා මේ පැත්තට ඒක ටිකක් කරලා මේ හැඩය ගන්න. ඒක තමයි ඒ තියෙන්නේ. මේ තියෙන්නේ අප හැදුවට පස්සේ අත්කට අතට වැඩිය ලොකු නම් ඒක මැන්නට පස්සේ අපිට ඒ අත ලොකු කරගන්න පුළුවන් ක්‍රමයක්. මෙතනින් මෙහෙම මැදින් පළලා ඒ ලොකු වෙන්න ඕන ප්‍රමාණයට මේ විදිහට මේ අමතරගයක් එකතු කරගෙන. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක කියන්නේ ඔයාලට ඕනි නම් මට පුළුවන් මේවා ඉතින් එකින් ඔයාලට කියලා දෙන්නේ අන්තරමකට. මොන මේ තියෙන්නේ යාළුවනේ මේ මහත කෙනෙකුට මේ මහනකොට වෙනසක් තියෙනවා. මහත කෙනෙක්ට කරනකොට ඒක පිටිපස්සේ පළුවෙන් අඟල් එකමාරක් අයින් කරනවා. ඒක අපි ඉවත් කරනවා. ඉවත් කරලා ඒ අඟල් එකමාර මේ ඉස්සරහා පළුවට එකතු කරගන්නවා. එතකොට ඉස්සරහා පළුව ලොකුයි. ඒ ගොඩක් මහත කෙනෙකුට මහත අයගේ අර කිහිල්ල යටින් එහෙම මසල්ස් එනවනේ. එතකොට මෙහෙම මැව්වහම ඒ ප්‍රශ්නේ නෑ. මෙහෙම තියෙනවා. ඉතින් එක පොඩි ට්‍රික්ස් තියෙනවා.
තියෙන්නේ මේ ඔක්කොම මෝස්තර. මෙහෙම දැක්කහම ඉතින් මෙන්න අත් මෝස්තර තියෙනවා. අත් මෝස්තර. මේ බෝරිච්චි වගේ පිම්බිච්ච අත. මේ තියෙන්නේ උඩින් පෆ් වෙලා තියෙන අත. මේක යටින් බෑන්ඩ් එකක් තියලා උඩින් මෙයා වෙන අත. මේක කියන්නේ ජුලියට් අත කියන්නේ මේක. මේක මේ වගේ මිතින්. මේ වගේ. මේක යටින් ඉලාස්ටික් එකක් දාලා මේක ලස්සනයි. එහෙම අහන්න පුළුවන්. මේක උඩින් ලස්සනට පෆ් වෙනවා. මේක තව මේ එකතු කරන්න ඕනේ. මේ කපලා ඒකට අමතරව එකතු කරන්න ඕනේ. ඒකත් ලස්සන තමයි දෙන්නේ ගාත. එතකොට මේක පේනවද දන්නේ නැහැ ඔයාලට. මෙන්න මේ වගේ අතක් තමයි හැදෙන්නේ. මේ අත එහෙම තමයි ඉතින්. යාළුවෝ නෙමෙයි මං හොය හිටපු එක මට හම්බුණා. මට මෙන්න මේක කරගත්තා නම් හරි. රැග්ලන් අත. මෙන්න මේක කරගත්තා නම් මට හරි. මට ඕනේ දේ තියෙන්නේ මේකේ. මේක කරගත්තා නම් හරි මෙන්න මේ විදිහට ආගෙන. ඒකෝර මගේ ප්‍රශ්නෙත් විසඳෙනවා. අත් වර්ග නම් ගොඩාක් තියෙනවා. කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මේ ලස්සනයිනේ. මේ අර මෙහෙම ක්‍රොස් වෙන අතක් මේක. ක්‍රොස් කරලා මහානම කරන්න. මේක. බෑ කියලා අතාරින්න එපා. බෑ කියලා දෙයක් නැහැ. චුට්ටක් හරි මහන්න කැමැත්තක් තියෙනවා නම් බෑ කියලා කිසිම දෙයක් නැහැ. ඕනම දෙයක් පුළුවන්. අනික අද කාලේ හැමදේම ඔන්ලයින් තියෙනවනේ ඒක නිසා ලේසි. මේ කරගන්නත් ලේසි මේ කර හැඩවල් කරපුවා. ඉතින් ඔහොම තමයි. මේ තමයි මගේ ජීවිතේ වටිනාම පොත්. මගේ channel එක subscribe කරන්න. ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් මම ඉක්මනින් අරගෙන එන්නම්. හැමෝටම වාසනාවන්ත දවසක් වේවා.